හලෝ යාළුවනි කොහමද? ඉතින් අද ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් ගෙන්න යන්නේ අලුත් බස් එකක් ගැන. අපි බලමු වැඩි කතා නොකර මොකද්ද බස් එක කියලා. කොහමද ළමයි? ඇත්තටම අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ආටිකියුලේටඩ් බස් එකක් ගැන. ඉතින් මේ ආටිකියුලේටඩ් බස් එක ඔයගොල්ලන්ට ඉතාම විශේෂවත් වෙයි. ඉතින් මාත් එක්ක රැඳෙන්න අන්තිම වෙනකම් මම ඔයාලට විශේෂ කාරණා කිහිපයක් කියලා දෙන්න යන්නේ මේ ආටිකියුලේටඩ් බස් එක ගැන. ඉතින් අපි වැඩි කතා නොකර වැඩේට බලමු. මම දැන් මේ ඉන්නේ බස් එකේ පිටිම පස්සේ ෂීට් එකේ. ඇත්තටම මම මේක දැන් බස් එක හරවලා තියෙන්නේ ටිකක්. ඔයාලට පේනවාද දැන් මේක භාග බස් එකක් වගේ තමයි ඔයාලට පේන්නේ දැන් මුලින්ම නේද? ඉතින් අපි බලමු කොහොමද බස් එකේ ෆීචර්ස් අපි කොහොමද බස් එක පිටිපස්සේ ඉඳලා ඉස්සරහට යනකොට පේන විදිය අපි කොහොමද කියලා බලමු. පිටිපස්සේ ෂීට් එකේ ඉඳලා පේනකොට මේ විදිහට තමයි අපිට බෙල්ස් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හරිම කම්ෆර්ටබල් විදිහට තියෙනවා මේ බස් එකෙත්. මේ ස්කැනිය වර්ගයේ බස් එකක්. මේ ඔයාලට පේනවා ඇති මේ පිටිපස්සේ ඩෝ එක. මේ පිටිපස්සේ පෙට්ටියට තියෙන එක ඩෝ එකයි. ඒ වගේම මෙතන තියෙනවා කැමරාවක්. මට ඉස්සරහා ඩ්‍රයිවර්ට පේන්නේ නැහැ මෙච්චර දුර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ස්කැනිය බස් එකක් approximately සාමාන්‍යයෙන් මීටර්ස් 18ක් වගේ තමයි දිග. ඉතින් ඒක නිසා අපිට ඉස්සරහා ඩ්‍රයිවර්ට පේන්නේ නැහැ පිටිපස්සේ බහින අයව. ඒක නිසා අපිට මෙතන තියෙනවා කැමරාවක්. මේ විදියට අපි තව ඉස්සරහට යමු. මෙතනින් තමයි බස් එක මේ ට්‍රේල් එක පිටිපස්සෙන් කැඩෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ විදියට තමයි කැඩෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහා තියෙන්නේ ඇත්තටම පිටිපස්සෙන් ඇත්තටම ට්‍රේල් එකක් තමයි තියෙන්නේ. ට්‍රේල් එකක් කියන්නේ ඇදන් යනවා මේක. බල කෝච්චි පෙට්ටි වගේ තමයි මේක. මට දැන් පිටිපස්සේ ඉඳලා බැලුවහම වාට මෙහෙම පේන්නේ. දැන් මෙතන ඇත්තටම හිට ගන්න බෑ. no standing කියලා තියෙනවා වාට පේනවා ඇති. මෙතන හිට ගත්තොත් ඒක ඇත්තටම dangerous. මොකද බස් එකේ ඩ්‍රයිවර් තමයි ඉතින් හරවන පැත්ත වෙන්නේ. මේක හැරෙනකොට මෙයා මෙතන ඉන්න කෙනෙක්ට හරියට identify කරගන්න බෑ. එතකොට එයා වැටෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් dangerous එතන ඉන්න එක. right. මෙහෙම තමයි මෙතන කන්නාඩිය තියෙනවා. මේ පෙට්ටියටත් එක ඩෝස් දෙකක් තියෙනවා මේ පෙට්ටියට. එතකොට මේ එක ඩෝ එකක් අර වෙනද මෙතන කන්නාඩියක් තියෙනවා මේ විදිහට. මේ විදිහට මෙහෙම තමයි මෙතන යන්නේ. right. අපි දැන් මෙහෙම ඉස්සරහට යනවා. සාමාන්‍ය බස් එකකින් තමයි මේක disable sheet තියෙනවා. ඒ කියන්නේ හැම දෙයක්ම පහසු වන ආකාරයට මගිට වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ බලනකොට මේ විදිහට තමයි පේන්නේ. right. සාමාන්‍යයෙන් මේ බස් එක මීටර 17ක් විතර දිගයි. අපි යමු දැන් ඩ්‍රයිවිං සීට් එක පැත්තට. right. අපි බලමු ඩෑෂ්බෝඩ් එක මොනවද තියෙන්නේ කියලා ටක් ගාලා. ඔයාලට මේක තමයි ඩෑෂ්බෝඩ් එක පේන්නේ. ඇත්තටම මේක ස්කැනියා වර්ගයේ බස් එකක් නිසා මේක ඇත්තටම මේකේ එන්ජින් එකයි මේකේ චැසි එකයි මේඩ් කරන්නේ ස්වීඩන් වල. ඊට පස්සේ පෝලන්ඩ් තායිලන්ඩ් වල තමයි මේක ඇසෙම්බල් කරන වැඩේ කරන්නේ. ඉතින් මේක ඇත්තටම වට්ට කම්ෆර්ටබල් බස් එකක්. මේක ඩ්‍රයිව් කරනකොටත් හරි ආසයි. හොඳට යන්න පුළුවන් පිකප්. ඒක නිසා නිකන් හරියට බෙන්ස් එකක් මර්සිඩීස් බෙන්ස් එකක් පදිනවා වගේ තමයි. හරිම කම්ෆර්ටබල් ඒ අතින්නම්. ඒ වගේම මම කියන්න ඕනේ මේ තියෙන්නේ ස්ට්‍රීම් වීල් එක තියෙන විදිය. ඒ වගේ මේ ස්ට්‍රීම් වීල් එක වෙනස් කරන්න දැන් අපි 800 බස් එක බැලුවා ස්ට්‍රීම් වීල් එක ඇඩ්ජස්ට් කරන්නේ කකුලෙන්. ඒ වුණාට දැන් මෙතන ස්ට්‍රීම් වීල් එක ඇඩ්ජස්ට් කරන්නේ මට පේනවා ඇති මෙන්න මෙතනින් ස්විච් එක. මේ බස් වලට වෙනස් නේ ස්කැනිය බස් එක කොහොමත් වෙනස්. ඒ වගේම ස්විචස් මෙහෙමයි යන්නේ. මේක රේඩියෝ එක ඔන් ඔෆ් කරන තැන රේඩියෝ එක ඊට පස්සේ මේක මේ තමයි පාරක් නැගිටින සම්බන්ධ රේඩියෝ එක. මේක තමයි මිරර්ස්. මේක මයික්‍රොෆෝන් එක අපිට කතා කරන්න පුළුවන් ගොල්ලොත් එක්ක. මේක තමයි ෆ්‍රන්ට් ඩෝ එක. ෆ්‍රන්ට් ඩෝ එකේ එක ලීෆ් එකක් අරින බටන් එක මේක. මේ ෆ්‍රන්ට් ඩෝ එකේ ලීෆ් දෙකම අරින බටන් එක. මේක සෙකන්ඩ් ඩෝ එක අරින බටන් එක. මේක තර්ඩ් ඩෝ එක අරින බටන් එක. මේ දෙකම එකට සෙකන්ඩ් ඩෝ එක තර්ඩ් ඩෝ එක දෙකම එකට අරින්න ඕන නම් මේ ස්විච් එක අපි මේ විදිහට ප්‍රෙස් කරලා මේ බටන් එක විතරක් තිබුවාම සෙකන්ඩ් ඩෝ එකයි තර්ඩ් ඩෝ එකයි දෙකම ඇරෙනවා. ඒක හරි ඊසි විදිහට අදලා නැත්නම් අපි මේ බටන් දෙකම ඔබන්න ඕනේ එකපාර. මේක තමයි hand brake. ඒ වගේම වාට මෙන්න මේ ස්විචස් ටිකක් තියෙනවා.
මේක එක පැත්තක් පහත් කරන ස්විච් එක බස් එකේ මේක සාමාන්‍ය මුළු බස් එකම පහත් කරන්න පුළුවන් මේක drive neutral reverse මේක තමයි මේක ගැන අනිවාර්යෙන් ඔයාලට කියන්න ඕනේ ඔයාලට පේනවා ඇති මේ ස්විච් එක ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ full articulation එකක් ආවට පස්සේ ඒ කියන්නේ අපි බස් එක ටර්න් කරනකොට බස් එක තැනකදී ටර්න් වෙන එක නවතිනවා. ඒ කියන්නේ එක තැනකදී බස් එක පරිම ටර්න් වුණාට පස්සේ එතනින් යා බස් එක ටර්න් වෙන්නේ නැහැ. එතකොට මොකද අර පෙට්ටි දෙකක් ඉඳලා බස් එක නිකන් අර එක තැනකදී වදිනවා වගේ ගතියක් එන එක එහෙම වෙන්නේ නැහැ. නමුත් මේ ඉන්ඩිකේට් කරනවා articulation maximum ආව කියලා. එතකොට බස් එක ඔටෝ ස්ලෝ වෙනවා. ඒ කියන්නේ බස් එක අපි කොච්චර ඇක්සල් කරත් මූව් වෙන්නේ නැහැ බස් එක. බස් එක ඔටෝ ස්ලෝ වෙනවා. අපි කොච්චර උත්සාහ කරත් බස් එක මූව් කරන්න මූව් වෙන්නේ නැහැ. එතකොට මෙතනින් වෝනින් එකක් එනවා ඩෑෂ්බෝඩ් එකේ articulation is maximum කියලා. එතකොට අපි කරන්නේ මෙන්න මේ බටන් එක ඔබනවා. මෙන්න මේ බටන් එකේ බුහාම බස් එක මූව් වෙනවා. ඒ කියන්නේ බස් එක මූව් වෙන්නේ නැති වුණාම අපි දන්නවා දැන් මෙතන පොඩ්ඩක් ඉස්සරහට ගත්ත පස්සේ බස් එකයි කෙලින් වෙනවා කියලා. ඒතකොට අපි මේ බටන් එක ඔබුවාම බස් එක මූව් වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි මේ බටන් එක තියෙන්නේ. මේක ස්පෙෂලි හොඳ බටන් මේක ස්පෙෂල් බටන් එකක්. ඉස්සරහ මට මේක ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මේක lights මේක hazard right මේ විදිහට තමයි dashboard එකට කලින් කිව්වා වගේ මේ විදිහට තමයි තියෙන්නේ අනිත් ටික lights ටික තියෙනවා පිටිපස්සේ lights මේක driving seat එක ළඟ lights school lights demister fan demister ඒ වගේ මේ පොඩි දේවල් right so අපි ඊළඟට මේක තමයි අපි අපේ destination එක change කරන තැන මේ විදිහට තමයි පේන්නේ ඔයාලට මේක PC එක right ඉතින් අපි බස් එකේ එළියත් පොඩක් වටයක් යමු ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ඔයාලට පේනවාද මේ ස්ක්‍රීන් එක මම ඔයාලට කලින් කිව්වා අර පිටිපස්සේ දොර ගාව තියෙන කැමරා එක ඒ කැමරා එකෙන් පේනවා මේ ස්ක්‍රීන් එකෙන් තමයි කැමරා එක පේන්නේ ඉතින් ඇත්තටම මම ඔයාලට පෙන්නන්නම් දැන් කොහොමද අපිට ඩ්‍රයිවිං ෂීට් එකෙන් පිටිපස්සේ පේන්නේ කියලා ඇත්තටම පිටිපස්සෙම තියෙන ඩෝ එක ඩ්‍රයිවිං ෂීට් එකට පේන්නේ නැහැ ඒක නිසා එතන කැමරා එකක් ෆික්ස් කරලා තියෙනවා මෙන්න මේ ස්ක්‍රීන් එකෙන් තමයි මේ එතන ඩෝ එක පේන්නේ බහින පැසෙන්ජර්ස්ලා පේන්නේ මේ ස්ක්‍රීන් එකේ ඉතින් ඔයාලට පේනවා පැහැදිලිව ස්ක්‍රීන් එක දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඩ්‍රයිවිං ෂීට් එක ළඟ ඉඳලා පිටිපස්සේ පේන්නේ කියලා මෙන්න මෙහෙම තමයි සරලව ඩ්‍රයිවිං සීට් එක ළඟ ඉඳලා පිටිපස්සේ පේන්නේ. ඇත්තටම ඔයාලට පේනවා ඇති පිටිපස්සේ ඩෝ එක පේන්නේ නැහැ. ඒ කියන්නේ බහින කිසිම පැසෙන්ජර් කෙනෙක්ව හරියට පේන්නේ නැහැ. ඒ කියන්නේ පැසෙන්ජර්ස්ලාගේ තියෙන ආරක්ෂාවට තමයි එතන කැමරා එකක් ප්ලේස් කරලා තියෙන්නේ. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් බහින පැසෙන්ජර්ස්ලා කවුද කීයක් බහිනවද බැස්සද කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි යම් බස් එකේ එළියට ටක් ගාලා එලියට රවුමක් දාලා අපි ආයෙම ඔයාලට පේන්නේ නැති බස් එක ඉස්සරහා මේ තමයි බස් එක ඉස්සරහා පේන විදිය රයිට් අපි බලමු බස් එක පැත්තෙන් දැන් කොහොමද ඔයාලට පේන්නේ කියලා මෙහෙම තමයි බස් එක ඉස්සරහා පේන්නේ හරි යාළුවනේ මෙහෙම තමයි බස් එක පැත්තෙන් සම්පූර්ණයෙන්ම පේන්නේ කොහොමද නේද බස් එකේ දිග මීටර් 17ක් දිගයිනේ තින්නේ නේද ඔන්න ඔය වගේ බස් එකක් තමයි දැන් මම එලවන්නේ සෙල්ලන්නේ නැහනේ right හරි යාළුවනේ මම ආව බස් එකේ ඇතුලේ කෙළවරටම ආයි වටයක් එක්ක යන්නම් ඔයාලට පේනවා ඇති දැන් කොහොමද බස් එකේ ඉස්සරහා ඉඳලා පිටිපස්සට යනකොට කොහොමද ඔයාලට පේන්නේ කියලා මේ විදිහට තමයි බස් එක පේන්නේ අතර මේ බස් එක එළවනකොට නිකන් 아무තු ෆීලිං එකක් තියෙනවා මොකද මේ බස් එක දිගයි ලොකුයි එතකොට පාරේ යනකොට ටිකක් 아무තු ගැම්මකුත් තියෙනවා ටිකක් ඇතෙක්ගේ පිට යන වගේ ගතියක් තමයි තියෙන්නේ ඇත්තටම හොඳ ස්පීඩ් කම්ෆර්ටබල් පැසෙන්ජර්ස්ලාට හරිම කම්ෆර්ටබල් බස් එකක් ඉතින් මෙහෙම තමයි බස් එක වලට පේන්නේ අපෝ ඉස්සරහට යනකොට මේ විදිහට තමයි බස් එක පේන්නේ හරි යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් බස් එක පිටිපස්සට ඉඳලා
ඉස්සරහටවා බැලුවා නේද බස් එක රයිට් මේ විදිහට තමයි පේන්නේ ඉතින් යාළුවනේ කොහොම තමයි ආටිකුලේටඩ් බස් එක ගැන විස්තර ඉතින් අමතක කරන්න එපා පළවෙනි subscribe button එකත් ඔබන්න ඒ වගේම bell icon එක ක්ලික් කරන්න අමතක කරන්න එපා ඒ වගේම කවුරු හරි ටස්මේනියා වලට එනවා නම් ඕස්ට්‍රේලියාව වල ඉතින් මට පළවෙනි message එකක් දාන්න comment section එකේ ඉතින් උදව්වක් ඕන ඉන්නවනම් මම ඔයගොල්ලන්ට උදව් කරන්න සැදී පැහැදී ඉන්නවා ඉතින් ඒ වගේම ඊළඟට තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක් ගිල්ලෙන්න